හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා බලනවා ඇති නේද හදිස්සියෙන් අපි මේ කොහෙද යන්නේ කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ හිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙනට. ඇයි කියලා දන්නවද? අද මේ පිරිවෙනට වඩිනවා කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නම් වඩිනවා කියලා තියෙන්නේ හවස 6ට. ඒ වුණාට දැන් වෙලාව හවස 4:00මාරයි. චූටි බබා නම් මගේ කරේම හොඳටම නිදි. කට්ටිය ගොඩක් එන නිසා අපි කලින්ම ගිහිල්ලා ඉඩපාඩු තියෙන තැනකින් ඉඩක් අල්ලගත්තා. චූටියා නම් තාම සැපට නිදි. දන්සල කටයුතු සඳහා දැන් නම් ටික කට්ටිය වැඩි වෙනවා. ග්‍රවුන්ඩ් එක ලස්සනට සරසලත් තිබුණා. හරිම ලස්සනයි. මේක සංවිධානය කරලා තිබ්බේ හිරිපිටිය තරුණ බෞද්ධ සමිතියකින්. ඔන්න දැන් තමයි චූටියා ඇහැරුනේ. මෙතන ගොඩාක් ලොකු සද්දයක් තිබුණා. එයාට නිකන් ඒ සද්දේ අමුත්තක් වගේ දැනෙන්නේ නැති. පේනව නේද හිනාවක්වත් නැතුව මූණ එල්ලගෙන ඉන්න විදිය. දැන් නම් වෙලාව හවස 6ට විතර ඇති. හරිම ලස්සනයි ග්‍රවුන්ඩ් එක හටේටම ලයිට් දාලා හරිම ලස්සනට හදලා තිබුණා. දැන් නම් ග්‍රවුන්ඩ් එක පිරෙනවා වගේ සෙනඟ ගොඩක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ 6ට වඩිනවා කිව්වට ඇනවුන්ස්මන්ට් කරලා කිව්වා තව පැයක් විතර පරක්කු වෙනවා කියලා. මේ දැන් නම් මේ ස්වාමීන් වහන්සේ වඩින ලං වෙලා පේනව නේද කට්ටිය ළඟට ඔක්කොම ඇවිල්ලා කැමරා ඔන් කරගෙන ෆ්ලෑෂර් ඔන් කරගෙන වීඩියෝ කරන්න තමයි මේ කට්ටිය ඔක්කොම බලන් ඉන්නේ. දැන් නම් වෙලාව රෑ 7:00මාරට විතර ඇති. දැන් නම් ස්වාමීන් වහන්සේ ඈතින් වඩිනවා පේනවා. නටුම් කණ්ඩායමක් එක්ක තමයි ස්වාමීන් වහන්සේව වැඩම කරවුවේ. එතනදී නම් මම ගොඩක් අමාරුවෙන් හිටියේ. චූටියාවත් වඩාගෙන පිටිපස්සෙන් මිනිස්සු තල්ලු කරනවා. ගොඩක් හිර වෙලා තමයි හිටියේ. මේ ස්වාමීන් වහන්සේ බණ කියන වෙලාව ගත්ත ෆොටෝ එක.